අපි හැමෝම කැමති සතුටින් ජීවත් වෙන්න. හැබැයි ඔයාගේ ජීවිතේ සතුට කියන දේ මේ වෙලාවේ නැත්නම් ඔයාට පුළුවන් අලුත් දේවල් කරලා සතුට ඔයාගේ ළඟට ගෙන්න ගන්න. මම අද ඔයාට ක්‍රම 7ක් කියලා දෙනවා ඔයාගේ ජීවිතේ ආපහු සතුටින් ගෙවන්න පුළුවන් මට්ටමට ගේන්න. සමහර ඒවා ඔයා කලින් අහලත් නැතුව ඇති. බලන්න. අංක 1. සංගීතයට සවන් දෙන්න. මනස සුවපත් කරන දිව්‍යමය ඖෂධයක් විදිහට සංගීතය හඳුන්වා දෙන්න පුළුවන්. හැබැයි මේ කියන්නේ ഘോഷාකාරී සහ වේග රිද්ම නොවන ගීත ගැන. ඒ වගේම සවනට මිහිරි තවත් සංගීතයන් තියෙනවා. කුරුල්ලෝ කෑ ගහන හැටි, ඒ වගේම ගඟක් ගලාගෙන යන හැටි, එහෙම නැත්නම් මුහුදු වෙරළක් අපිට දැනෙන හැටි. මේ වගේ දේවල් අන්තර්ගත සංගීතය ඔයාට ඕනේ තරම් YouTube එකේ පවා අහන්න පුළුවන්. ඉතින් මේ වගේ සංගීතයක් අහන්න පටන් ගත්තොත් ඔයාගේ ජීවිතේ සතුටුදායක එකක් කරගන්න ඔයාට සෑහෙන්න හැකියාවක් තියෙනවා. අංක 2. යහපත් ක්‍රියාවන් වල නියැලෙන්න. ඔයා අනිත් අය වෙනුවෙන් යහපත් ක්‍රියාවන් වල නිරත වීම හරහා ඔයාට සතුටු වෙන්න පුළුවන්. ඔයා නිතරම අනික් කෙනාට උදව් උපකාර කරන්න. ඔයාගේ දෙමාපියන්, වැඩිහිටියන්, සහෝදර සහෝදරියන්ට ආදරෙන් රැකවරණය ලබා දීම හරහා ඔයාට සතුට ළඟා කරගන්න පුළුවන්. අහිංසක අතරමං වුණු සතුන් එක්ක ඔයා කාලය ගත කරන්න. එහෙම නැත්නම් වැඩිහිටි නිවාස තුල ජීවත් වෙන අපේ ආදරණීය අම්මලා තාත්තලා සතුටු කරන්න ඔයාට යම් දෙයක් කරන්න පුළුවන් නම් ඒක සෑහෙන හොඳ දෙයක්. හැකි සෑම වෙලාවකම ඔයාට හමු වෙන පුද්ගලයන්ට හිනාවකින් හරි සංග්‍රහ කරන්න. ඒ අය ඔයා වෙත පෙරලා හිනාවකින් සංග්‍රහ කරද්දී ඔයාට විශාල සතුටක් ළඟා කරගන්න පුළුවන්. අංක 3. ආගමික වතාවත් වල නිරත වෙන්න. ඔයා ආගමික ස්ථානයකට ගිහිල්ලා වටපිටාව මුලින්ම සුද්ධ කරන්න. ඊට පස්සේ වතාවත් සිදු කරන්න. සුදුසු පරිසරයක් ගොඩනගන්න. තව කෙනෙක් ඇවිල්ලා ඔයා පිරිසිදු කරපු තැන වන්දනා කරනකොට ඔයාට සෑහෙන ලොකු සතුටක් දැනෙනවා. ඒ වගේම භාවනාව කියලා කියන්නේ පුද්ගලයන්ගේ මනස සුවපත් කරන තවත් ඖෂධයක්. ඔයාගේ මානසික පීඩනය අවම කිරීමට භාවනාව උපකාරී වෙනවා. ඔයාට පහසු සරල භාවනා ක්‍රමයන් ඔස්සේ ඔයාට පහසු වෙලාවකදී මනස සුවපත් කරගන්න භාවනා කරන්න. දවසකට පොඩි වෙලාවක් අපිට භාවනා කරන්න පුළුවන් නම් ඒ තුලින් අපේ මනස සුවපත් වෙලා ජීවිතයට සතුට ළඟා කරගන්න පුළුවන්. අංක 4. සම්බන්ධතා පවත්වාගෙන යාම. පුද්ගලයෙක් Tamanගේ දෙමව්පියන් එක්ක, යහළු ඉහෙලියන් එක්ක, වැඩිහිටියන් එක්ක සම්බන්ධතා පවත්වාගෙන යාම තුළ සතුට ළඟා කරගන්න පුළුවන්. Taman කැමති කට්ටියත් එක්ක කාලය ගත කිරීමට යාම තුළ සාර්ථක අන්තර්පුද්ගල සබඳතා වගේම සමාජ සබඳතා ගොඩනගා ගන්න පුළුවන්. ඒ හරහා ඔයාට සතුට ළඟා කරගන්න පුළුවන්. Tamanගේ යාළුවොත් එක්ක ආගිය තොරතුරු කතා කරන්න, අම්මා තාත්තා එක්ක ආගිය තොරතුරු කතා කරන්න, සෙල්ලම් කරන්න, මේ ආදී ඕනම දෙයක් ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතයට එකතු කරගෙන වෙනදාට වඩා සතුටින් ඉන්න. අංක 5. හොඳින් නිදා ගැනීම. වර්තමානයේ තුල හොඳින් නිදා ගැනීම මේ වෙද්දී අභියෝගයක් වෙලා ඉවරයි. සමහර විට මේ වීඩියෝ එක බලන ඔයත් පාන්දර වෙනකන් ඇහැරගෙන ඉඳලා අඩු පැය ගාණක් නිදා ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. දවසකට පැය 8ක් වැනි වැඩි වේලාවක් නිදා ගැනීම තුලින් ඔයාට විෂාදයෙන් මිදෙන්නට වගේම ධනාත්මක ආකල්පයන් වර්ධනය කරගන්න පුළුවන්. පීඩාකාරී මනසට විඩාවක් ලබා දෙමින් සතුටින් සිටීම සඳහා හොඳින් නිදා ගැනීම අත්‍යවශ්‍ය අංගයක් විදිහට විශේෂඥයන් පවා කියනවා. අංක 6. ඉගෙනුම් කටයුතු වල නියැලීම. පුද්ගලයෙක්ට උප්පත්තියේ ඉඳලා මරණය දක්වා වෙන මොහොත දක්වාම ඉගෙනීම කරන්න පුළුවන්. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුල පුද්ගලයෙක්ට ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ කියන කඩින් විභාගයන් සඳහා සාර්ථකව මුහුණ දීලා දැනුම වර්ධනය කරගනිමින් උසස් අධ්‍යාපනයට යොමු වෙන්න පුළුවන්. අධ්‍යාපනය තුළින් ඔයාට යම් ජයග්‍රහණයක් ලබා ගත්තාම සතුටු වෙන්න පුළුවන්. පුද්ගලයාගේ මනස යම් අරමුණක් වෙත යොමු කිරීම තුළින් ගැටලුකාරී මනසට සහනයක් ලබා දෙමින් සතුට ළඟා කරගන්න පුළුවන්. ඔයා උසස් අධ්‍යාපනයත් හමාර කරපු කෙනෙක් නම් ඔයාට පුළුවන් අලුත් අධ්‍යාපනයක් වෙත යොමු වෙන්න. ඔයා වෘත්තීය අධ්‍යාපනයත් ඉවර කරපු කෙනෙක් නම් ඔයාට පුළුවන් අලුතෙන් දේවල් ඉගෙන ගන්න, කෑම උයන්න, ගෙවතු අලංකරණයට, එහෙම නැත්නම් YouTube වීඩියෝස් හදන්න, මේ ආදී ඕනෙම දෙයක් කරන්න පුළුවන්. අංක 7. ලද දෙයින් සතුටු වෙන්න. පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ සංසාර චක්‍රය තුළ විවිධ ආකාරයට ලැබීම් සිද්ධ වෙනවා. පුද්ගලයන්ට සුඛෝපභෝගී ජීවිත වගේම
දුගී දුප්පත් ජීවිතයනුත් හම්බ වෙනවා. අපි ලද දෙයින් සතුටු වෙන්න තෘප්තිමත් වෙන්න ඕනේ. ඔයා ආක්‍රමණිකයෙක් වගේ හැමදේම පිටිපස්සේ දුවනවට වඩා ඇත්තටම Tamanට ලැබිලා තියෙන දේවල් වලින් සතුටු වෙන්න පුළුවන් නම් එතන තමයි අපේ ජීවිතේ සැබෑම යථාර්ථය හමු වෙලා තියෙන්නේ. ඉතින් ඔයත් ඔයාගේ ජීවිතේට මේ කිව්ව කාරණා හතම අද ඉඳන් එකතු කරගන්න උත්සාහ කරන්නකෝ. එතකොට ඔයාට පුළුවන් හෙට ඉඳන් සතුටින් ඔයාගේ ජීවිතය ගෙවන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාට සුබ දවසක්.